අමරිකානු රිද්මයානුකූල ජිම්නාස්ටික් ක්‍රීඩිකා ලොව සුප්‍රසිද්ධ යුනිවර්සිටි of කැලිෆෝනියා කණ්ඩායමේ කැපී පෙනෙන තරුවක්ද වන ටියානා සුමනසේකර සිය ක්‍රීඩා අනන්‍යතාවය නිල වශයෙන් අමරිකාවේ සිට ශ්‍රී ලංකාව වෙනුවෙන් වෙනස් කර තිබෙනවා. මේ 19 හැවිරිදි ක්‍රීඩිකාව පසුගියදා ඇගේ සමාජ මාධ්‍ය ගිණුම් හරහා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මින් ඉදිරියට ජාත්‍යන්තර තරගබිමේදී තම පවුලේ උරුමය සැඟවී ඇති ශ්‍රී ලංකා මාතෘභූමිය නියෝජනය කිරීමට තීරණය කළ බවයි. අමරිකාව කැළඹූ සුපිරි ජිම්නාස්ටික් ශූරී ටියානා. එහෙම නැතිනම් කවුද මේ සුරූපී ටියානා? ශ්‍රී ලාංකික මව්පිය යුවලකට දාව 2007 වසරේ කැලිෆෝනියාවේ උපන් ටියානා සුමනසේකර වයස අවුරුදු 6 වගේ කුඩා කාලයේ සිටම ජිම්නාස්ටික් ක්‍රීඩාවට පෙම් බැඳි සහජ දක්ෂතාවලින් පිරිපුන් ක්‍රීඩිකාවක්. වසර 5ක් පුරා අමරිකානු ජාතික කණ්ඩායම නියෝජනය කළ ඇය එහිදී දැවැන්ත ජයග්‍රහණ රැසක් අත්කර ගැනීමට සමත් වුණා. 2023 වසරේ පැන් ඇමරිකන් ගේම්ස් උළෙලේදී කණ්ඩායම් රන් පදක්ම මෙන්ම ඕල් රවුන්ඩ් සහ බැලන්ස් බීම් ඉසව්වලින් රන් පදක්කම් දිනා ගනිමින් ඇය කැපී පෙනෙන දක්ෂතා දැක්වුවා. 2024 පැරිස් ඔලිම්පික් උළෙලේදී අමරිකානු කාන්තා ජිම්නාස්ටික් කණ්ඩායමේ අතිරේක ක්‍රීඩිකාවක් ලෙස තේරීපත් වීමට තරම් ඇය දක්ෂ වුණා. 2025 වසරේ පැන් ඇමරිකන් චැම්පියන්ස් උළෙලේදී අමරිකානු කණ්ඩායමට රන් පදක්කම දිනාදීමට ඇය උපරිම දායකත්වය ලබා දුන්නා. 2026 වසරේ UCLA විශ්වවිද්‍යාලය වෙනුවෙන් ඇගේ පළමු තරඟවාරයට පිවිසි ටියානා මුළු අමරිකාවේම අවධානය තමා වෙත නතු කරගත්තේ ඇගේ අපූරු බිම් අභ්‍යාස ඉසව්ව නිසායි. ඇගේ පුහුණුකාරිණී BJ ඩාස් සමග එක්ව ඇය නිර්මාණය කළ දකුණු ආසියාතික සංස්කෘතිය විදහා දක්වන බොලිවුඩ් රිද්මයකින් හැඩවුණු එම අපූරු ඉදිරිපත් කිරීම ලෝපුරා ප්‍රේක්ෂකින් වැළඳගත්තේ ඉතා ඉහළින්. ශ්‍රී ලාංකික අමරිකානු තරුණියක් විදිහට මගේ හදවත හැමදාම මේ රටවල් දෙකටම එක වගේ ආදරේ. ශ්‍රී ලංකා කොඩිය යටතේ ඔලිම්පික් තරඟාවලියකට සහභාගී වීම මගේ ජීවිතයේ සැබෑවන ලොකුම හීනයක් යයි පවසන ටියානාගේ මීළඟ ඉලක්කය වන්නේ ඉදිරියේදී පැවැත්වෙන ආසියානු ශූරතාවලිය සහ 2028 ලොස් ඇන්ජලිස් ඔලිම්පික් උළෙලයි. ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ගත් තීරණය ඇගේ ක්‍රීඩා ජීවිතයේ ආඩම්බරකාරී මෙන්ම හැඟීම්බර සන්ධිස්ථානයක් ලෙස ඇය සඳහන් කරනවා. අපි ලෝකයේ සිටින ක්‍රීඩකයන් ලංකාවට ගෙන්න ගැනීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරා. ඒකත් එක්ක තමයි අපිට ටියානා සුමනසේකර කියන ඇමරිකාවේ පදිංචි වෙලා ඉන්න ජිම්නාස්ටික් ක්‍රීඩිකාව ලංකාවට ක්‍රීඩා කරන්න තීරණය කරන්නේ. එයාලා ලංකාවෙන් ගිය අය නැවත ලංකාවට එන්න තීරණය කරලා තියෙනවා. රට වෙනුවෙන් ක්‍රීඩා කරන්න තීරණය කරලා තියෙනවා. ඒ අනුව අපි මාස 2ක විතර ක්‍රියාවලියකින් පස්සේ ජාත්‍යන්තර ජිම්නාස්ටික් සංගමයෙන් අපිට නිල වශයෙන් ඇයව ලංකාවට ක්‍රීඩා කරන්න ක්‍රීඩිකාවක් විදියට ලියාපදිංචි කරගන්න පුළුවන් වෙනවා අපේ අමාත්‍යාංශය හරහා. අපේ රටේ නම ලෝකයේ ඉදිරියට අරන් යන්න මේ වගේ දක්ෂයින් ලංකාව වටා එකතු වීම මොන තරම් ආඩම්බරයක්ද?